සාමාන්‍ය පෙළ විභාග අත්වල යටතේ ලබා දෙන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි එක අපිට තියෙනවා බැංකුවක තැන්පතු සඳහා 15%ක වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් ගෙවයි. පොලිය වාර්ෂිකව තැන්පතු මුදලට එකතු කරයි. එතනින් කියවෙන්නේ නම් වැල්පොලියක් ගැන 15%යි වාර්ෂිකව. ඊළඟට දෙවෙනියට අපිට කියවෙනවා මේකේ මූල්‍ය සමාගමක කොටසක් රුපියල් 60 බැගින් මිලදී ගත හැකිය. එතනින් කියලා තියෙන මූල්‍ය සමාගමක් ගැන තමයි කියන්නේ. ඒකේ කොටසක් රුපියල් කීයද? 60යි කියලා කියනවා. අමල් රුපියල් 60000ක මුදලක් වර්ෂ දෙකක් සඳහා බැංකුවේ ගිණුමක තැන්පත් කරයි. පළමු වන වර්ෂය සඳහා ඔහුට ලැබෙන පොලී මුදල කොපමණද? වර්ෂ දෙකකට තැන්පත් කරාට අපේ ප්‍රශ්නේ තියෙන්නේ නම් පුතේ වසරකට ඔහුට ලැබෙන පොලී මුදල තමයි අහන්නේ. එහෙනම් අපි වසරකට විතරක්නේ හොයන්න ඕනේ. අපි ලියමු පළවෙනි ප්‍රශ්නේ රෝමි ඉලක්කම් 1. 60000න් පොලිය හම්බ වෙනවා 100ට කීයක්ද? 15ක මුදල. එතකොට අපිට මේකේ සුළු කිරීම කරන්න පුළුවන් පුතේ මේ බිංදු දෙකට බිංදු දෙක කපලා දාන්න පුළුවන් නේ. ඒතර 600 ඒවාම 15ක් තමයි එන්නේ. 600 ඒවාම 15ක් අපිට එනවා රුපියල් 9000ක්. ඔයා ගුණ කරලා බැලුවොත් රුපියල් එනවා පුතේ 9000ක මුදලක්. රෝම ඉලක්කම් 2 ප්‍රශ්නයට ගියාට පස්සේ අහනවා වර්ෂ දෙකක් අවසානයේ අමල්ගේ බැංකු ගිණුමේ ඇති මුළු මුදල. දැන් අහන්නේ වර්ෂ දෙකක් අවසානයේ තියෙන මුළු මුදල මේකේ අපිට තිබුණෙත් මොකද්ද? වැල් පොලියනේ. කියන්නේ පොලියටත් පොලියක් අය කරනවා. ඒකත් අපිට එකපාරම ලියන්න පුළුවන්. 60000න් රෝම ඉලක්කම් 2 ගත්තොත් 60000න් 100ට 115ක් වෙනවා එක අවුරුද්දක් අවසාන වෙනකොට නන්නේ බැංකු පොතේ. ඊළඟට අවුරුදු දෙකක් නම් මේක කී පාරක් ලියවෙනවද? 100න් 115 කියලා දෙපාරකටම ලියවෙනවා. ඒතර මේකේ කියවෙන්නේ පුතේ වර්ෂයක් අවසානයේදී 100න් 115යි වර්ෂ දෙකක් අවසාන වෙනකොට 100න් 115 කී පාරක් ලියන්න වෙනවද? දෙපාරක් ලියන්න වෙනවා. මොකද දෙපාරක් ලිව්වොත් අපිට පුළුවන් මේ බිංදු වලට බිංදු දෙකක් කැපිලා. මේ බිංදු දෙකට බිංදු දෙකක් කැපිලා. අවසානට ඉතුරු වෙලා තියෙන්නේ 6 ගුණ කිරීම 115 ගුණ කිරීම 115. ඒ ටික ගුණ කරොත් එහෙම පුතේ අපිට එනවා මෙයාගේ බැංකු ගිණුමේ අවසාන මුදල විදිහට රුපියල් 79350. මෙයාගේ ගිණුමේ තියෙනවා රුපියල් 79350. 79350ක් තියෙනවා. ඊළඟ රෝම ඉලක්කම් 3ට ගියොත් අමල් බැංකුවේ මුදල් තැන්පත් කිරීමෙන් වර්ෂයකට පසු රමණී මූල්‍ය සමාගමෙන් රුපියල් 60000ක කොටස් මිලදී ගනී. ඇය මිලදීගත් කොටස් ගණන. අපිට අර එක කොටුවක තියෙනවා එක කොටසක් සමාගමේ රුපියල් කීයද? 60ක් වෙනවලු. එහෙනම් රුපියල් 60000ට රුපියල් 60 කොටස් කීයක් ගන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. එහෙනම් අපි 60000 බෙදමු කීයෙන්ද? 60. රෝම ඉලක්කම් 3 60000 බෙදනවා අපි රුපියල් 60. එතකොට අපිට පුතේ ගන්න පුළුවන් බිංදුවට බිංදුව කැපිලා යනවා. 6000 6න් බෙදන්න තියෙනවා. එහෙනම් ගන්න පුළුවන් කොටස් කීයක්ද? 1000ක් ගන්න පුළුවන්. එහෙනම් රෝම ඉලක්කම් 3ට එන්නේ කොටස් කීයක්ද? 1000ක්. ඊළඟට පුතේ රෝම ඉලක්කම් 4 පොඩ්ඩක් ඡේදයේ දිගට දිනවා අපි හිමීට ලියා ගමු ප්‍රශ්නේ. එම වර්ෂයේ අවසානයේ රමණී වර්ෂයක් සඳහා වූ ලාභාංශ මුදල ලබාගෙන ඇය සතු කොටස් සියල්ලම එක කොටසක් රුපියල් 75යි 735 බැගින් විකුණයි. ලාභාංශත් අරගෙන කොටස් ටික මොකද කරන්නේ? එක කොටසක් රුපියල් 75යි 735 ගානේ විකුණනවලු. දැන් රමණී අත ඇති මුළු මුදල වර්ෂ දෙකක් අවසානයේ අමල්ගේ බැංකු ගිණුමේ ඇති මුළු මුදලට සමානයිලු. අමල්ගේ බැංකු ගිණුමේ අවුරුදු දෙකක් අවසානයේ තියෙන පුතේ රුපියල් කීයද? 79350. ඒතර මෙයා කොටස් වලින් ලැබෙන ලාභාංශත් අරගෙන කොටස් ටික වික්කට පස්සේ යාගේ අතට එනවලු රුපියල් 79350ක මුදලක්. මූල්‍ය ආයතනය මගින් කොටසකට ගෙවා ඇති ලාභාංශ මුදල කීයද කියලා අහනවා.
එතකොට අපිට මේක හිමීට ලියා ගමු. මෙයා කොටස් ටික රුපියල් 75යි 735 ගානේ කොටස් 1000ම වික්කහම ප්‍රමාණයට කොච්චරක් අතට එනවද කියලා අපි ලියලා බලමුකෝ. එතකොට අපි කරන්න ඕන මොකද්ද පුතේ? කොටස් විකිණීමෙන් ලද මුදල හොයා ගන්න පුළුවන්. එක කොටසක් රුපියල් කීය ගානද විකුණන්නේ? 75යි 735 ගානේ තමයි විකුණන්නේ. එතකොට කොටස් කීයක් විකුණනවද? 1000ම විකුණනවා. 1000ම වික්කොත් මෙයාට ලැබෙනවා පුතේ විකිණීමෙන් ලද මුදල රුපියල් 75350. හැබැයි ලාභාංශත් ගත්තට පස්සේ අර අමල්ගේ ගිණුමේ තියෙන මුදලට මොකද වෙනවා කියන්නේ? සමාන වෙනවලු. දැන් බලන්නකො මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ වෙනස මොකක් වෙන්න ඕනද? ලාභාංශය වෙන්න ඕනේ. එහෙනම් අපිට ලාභාංශය හොයන්න පුළුවන්. රුපියල් 79350න් රුපියල් 79350න් රුපියල් 75350 අඩු කරොත් පුතේ අඩු කරොත් අපිට එනවා රුපියල් 4000ක්. ඒ 4000 රාමණිට ලැබුණු ලාභාංශය. දැන් අපෙන් අහන්නේ එක කොටසකින් ලාභාංශයනේ. ඒතර මොකද කරන්න ඕනේ? ඔය රුපියල් 4000 බෙදන්න ඕන කොටස් කීයටද? 1000ට බෙදන්න ඕන. එහෙනම් එක කොටසකින් ලැබෙන ලාභාංශය රුපියල් කීයද? 4යි. අවසානට එන්නේ කොටස් 1000ම වික්කහම යාට රුපියල් 4000ක ලාභාංශයක් ලැබිලා එන එක කොටසකින් රුපියල් කීයද? 4ක ලාභයක් ලැබිලා. දෙවෙනි ප්‍රශ්නේ y සමානයි x ධන 1 වාරයක් x ඍණ 3 කියන වර්ගජ ශ්‍රිතයේ ප්‍රස්ථාරය අපිට අඳින්න කියලා තියෙනවා. ඒකේ රෝමි ඉලක්කම් 1 සම්මත xy අක්ෂ පද්ධතිය සුදුසු පරිමාණයක් තෝරාගෙන ඉහත දී ඇති වගුවට අනුව වර්ගජ ශ්‍රිතයේ ප්‍රස්ථාරය සපයා ඇති ප්‍රස්ථාර කඩදාසිය අඳින්න. දැන් සුදුසු පරිමාණයක් ගන්න පුළුවන්. අපි කරන්න ඕන පුතේ මේකෙදී නම් මේ දින දිගවල් අනුව x ගණන් තියෙන ඍණ 2 ඉඳලා 4ට y ගේ තියෙන්නේ ධන 5 තියෙනවා අවම තියෙනවා ඍණ 4 තියෙනවා. එතකොට අපිට පුළුවන් පුතේ කුඩා කොටු 10කින් ඒකක එකක් එන ලෙස ගන්න පුළුවන්. ඒ විදිහට මම x අක්ෂයත් y අක්ෂයත් ක්‍රමාංකණය කරගත්තා. කුඩා කොටු 10කින් ඒකක එකක් එන විදිහටත් y අක්ෂයත් තමම කරේ කුඩා කොටු 10කින් ඒකක එකක් වෙන විදිහට තමයි අක්ෂ පද්ධතිය ක්‍රමාංකණය කරගත්තේ. ඊළඟට මේ අපිට ඛණ්ඩාංක ටික ඔක්කොම තියෙනවා. පළවෙනි එක x ගියාගේ ඍණ 2 වෙනකොට y ගියාගේ 5. ඒතර x ගියාගේ ඍණ 2ේදී y ගියාගේ ධන 5 වෙන ලක්ෂයේ ඛණ්ඩාංක. ඊළඟට දීලා තියෙනවා දෙවෙනි ලක්ෂයේ ඍණ 1,0. ඒ කියන්නේ x ගියාගේ ඍණ 1 වෙනකොට y ගියාගේ 0. ඊළඟට තුන්වෙනි ලක්ෂය අපිට 0, ඍණ 3. ඒ කියන්නේ x ගියාගේ බිඳුවේදී y ගියාගේ ඍණ 3 වෙන ලක්ෂය. ඊළඟට හතරවෙනි එක තියෙනවා පුතේ 2, ඍණ 3. එතකොට ඊළඟ එක තියෙන x ගියාගේ 1, ඍණ 4. x ගියාගේ 1 වෙනකොට y ගියාගේ ඍණ 4. ඊළඟට තියෙනවා x ගියාගේ 2 වෙද්දී y ගියාගේ ඍණ 3. x ගියාගේ 2 වෙද්දී y ගියාගේ ඍණ 3. ඊළඟට x ගියාගේ 3 වෙද්දී y ගියාගේ 0. ඊළඟට x ගියාගේ 4 වෙද්දී y ගියාගේ 5. ඊට පස්සේ අපි මේ වක්‍රය සුමට වෙන විදියට ඇඳ ගන්න ඕනේ. අපි මෙතනදී අඩුවල භාවිතා කරන්නේ නැහැ. සරල ධාරය භාවිතා කරන්නේ නැහැ. වක්‍රයක් එන විදියට සුමටව අඳිනවා. ඒකට අපි කියනවා මේ හැඩයට පරාවලයික හැඩයක් එනවා. ඊළඟට රෝමි ඉලක්කම් 2 අපිට කියනවා පුතේ සමමිතික අක්ෂය ප්‍රස්ථාරය මත ඇඳ දක්වන්නලු. ඒකට සමමිතික අක්ෂය අඳිනකොට අපිට කරන්න වෙන්නේ මෙයාව හරියටම මේ නිල් පාටින් ඇඳලා තියෙන්නේ. මෙන්න මේ වක්‍රය පරාවලයික හැඩ කොටස හරියටම සමමිතික වෙන්නේ x ගියාගේ හරියටම කීයේද? 1ේදී. ඒතර අපිට කියන මේ සමමිතික අක්ෂය අඳින්න කියලා. එහෙනම් ඔයා සරල ධාරය තියලා මෙහෙම ඔයාට සමමිතික අක්ෂය අඳින්න පුළුවන්. මොන සමමිතික අක්ෂය අඳින්න පුළුවන්. ওই විදිහට තමයි සමමිතික අක්ෂය එන්නේ. සමමිතික අක්ෂයේ සමීකරණය නම් අහලා නැහැ. සමමිතික අක්ෂය විතරමයි අඳින්න කියලා තියෙන්නේ. හරි. ඊළඟට අපි රෝමි ඉලක්කම් 3ට යමු. ප්‍රස්ථාරයේ අවම ලක්ෂයේ ඛණ්ඩාංකය ලියා. ප්‍රස්ථාරයේ අවම ලක්ෂයේ ඛණ්ඩාංකය ලියන්න. එහෙනම් ලියමු අවම ලක්ෂය වෙන්නේ මෙන්න මෙතන තමයි ලක්ෂය නේද? a වෙනකොට x ගියාගේ 1යි y ගියාගේ කීයද? ඍණ 4යි. එහෙනම් රෝමි ඉලක්කම් 3ට
වරහණක් ඇතුලේ අපි කණ්ඩායම් ලියන්නේ. x ගියාගේ 1යි. x ගියාගේ 1යි y ගියාගේ කීයද? ඍණ 4යි. x ගියාගේ 1යි y ගියාගේ ඍණ 4යි. කණ්ඩාංකය ලියා. ඒ ඇසුරෙන් වර්ගජ ශ්‍රිතය y සමානයි x ඍණ 1 වර්ගය ඍණ b ආකාරයට ලියා දක්වන්නලු. ඒක නම් අපිට චුට්ටක් මතකයෙන් තමයි ලියන්න වෙන්නේ පුතේ. කොහොමද ලියන්න කියලා තියෙන්නේ? අවම ලක්ෂයේ කණ්ඩාංකය ලියලා අපේ වර්ගජ ශ්‍රිතය මේ ආකාරයට ලියන්නලු. කොහොමද? y සමානයි x ඍණ a ගේ වර්ගය ඍණ b ආකාරයට. මේක පොඩ්ඩක් අපි මතකයෙන් ලියනවා. කොහොමද? මේ වරහණ ඇතුළට එන්න ඕන අපේ සම්මිතිකාක්ෂයේ ධන 1නේ. සම්මිතිකාක්ෂයේ ධන 1. ධන 1 හරහා තමයි යන්නේ. සම්මිතිකාක්ෂය යන්නේ කොහොමද? ධන 1 හරහා. ඒතර මේ වරහණට එන්න ඕන x ඍණ 1. සම්මිතිකාක්ෂයේ ධන 1 නම් වරහණ ඇතුළට එන්න ඕන x ඍණ 1. අපි ඒක මතකයෙන් ටිකක් ලියන්න. එහෙනම් ලියනවා x ඍණ 1 වර්ගය. ඊට පස්සේ අපි බලනවා ඊළඟ මේ ප්‍රස්ථාරය අපිට තියෙන මොකද? අවමයක්. අවමය කීයද? අවමය y ගියාගේ තියෙන කීයද? ඍණ 4. එහෙනම් මෙතෙන්ට එන්නේ අපිට අවමාගේ කීයද පුතේ? ඍණ 4යි. ඒක පොඩ්ඩක් ඔයා මතක තියාගන්න වෙනවා. ආයෙ පාරක් කිව්වොත් සම්මිතිකාක්ෂයේ ධන 1 හරහා යන්නේ x ගේ. x ගේ ධන 1 නම් අපි මේ ලියන්නේ කොහොමද? වරහණ ඇතුළේ ලියන්නේ x ඍණ 1. එයාගේ පූර්ණ වර්ගයක් තමයි මේ තියෙන්නේ. x ඍණ 1 වර්ගය. ඊට පස්සේ බලනවා මෙතන අවමය කීයද? අවමය ඍණ 4යි. ඊළඟට එන්නේ අපිට කවුද? ඍණ 4 එන්නේ. ඊළඟ රෝම ඉලක්කම් 4 අපිට කොටස් දෙකක් තියෙනවා. ඔබ ඇඳි ප්‍රස්ථාරය ඇසුරෙන් ඒ කොටසේ y සමානයි ඍණ x ධන 1 වාරයක් x ඍණ 3 වර්ගජ ශ්‍රිතේ ප්‍රස්ථාරයේ හැරවුම් ලක්ෂයේ කණ්ඩාංකය සොයන්න. එතකොට ඔයා හොඳට පුතේ ප්‍රශ්නේ බැලුවොත් රෝම ඉලක්කම් 4 ඒ කොටසේ අපිට මෙන්න මේ අපි ඇඳපු ප්‍රස්ථාරයේ වර්ගජ සමීකරණයේ වැඩිපුර මෙන්න මෙතන ඍණ ලකුණක් ඇවිල්ලා තියෙනවා. එච්චරමයි වෙනසකට වෙලා තියෙන්නේ. එතකොට අපි පොඩ්ඩක් 10 පන්තියේ 11 පන්තියේ ඒත් මතකයක් තියෙනවා. x වර්ගයේ සංගුණකය ධන වෙනවා නම් එන්නේ මොකක්ද? අවමයක්. ඊළඟට දැන් මේකේ තියෙන විදිහට x වර්ගයේ සංගුණකය එන්නේ මොකද්ද? ඍණ 1ක්. ඒ සමීකරණයමයි තියෙන්නේ වැඩිපුර ඉස්සරහින් අපිට ලකුණක් ඇවිල්ලා තියෙනවා මොකද්ද? ඍණ ලකුණ. එහෙනම් මෙයාට එන්නේ පරාවලයික හැඩයක්මයි. හැබැයි එන්නේ අවමයක් නෙවෙයි. මොකක්ද එන්නේ? උපරිමයක් එන ලෙස තමයි එන්නේ. එහෙනම් ඔය අලුත් වර්ගජ ශ්‍රිතේ ප්‍රස්ථාරයේ හැරවුම් ලක්ෂය වෙන්නේ අපි ඔකට දල සටහනක් ඇඳොත් පුතේ සර් ඕන දල සටහනක් ඇඳලා කියා දෙන්න බලන්න. x ගේ අගය එකේදී x ගේ අගය එකේදී y ගේ අගය අපිට ලැබෙන්නේ 4. ඒතර බලන්න පුතේ වෙනසකට තිබුණේ අපිට දැන් මේ තියෙන වර්ගජ සමීකරණයේම ඉස්සරහට තිබුණ මොන ලකුණක්ද? ඍණ ලකුණක්. ඒතර මෙයාගේ x වර්ගයේ සංගුණකයේ ධන නිසා අවමයක්. මෙයාගේ x වර්ගයේ සංගුණකය ඍණ නිසා මෙයාට එන්නේ මොකද්ද? උපරිමයක්. ඒතර මේ පරායවලික හැඩයමයි එන්නේ. ඒතර මෙයාට තිබුණේ අවමයේ ඍණ 4යි. මෙයාට තියෙන උපරිමය එතකොට කීයද එන්නේ? ධන 4 වෙනවා. එතකොට සම්මිතිකාක්ෂයේ වෙනසක් වෙනවද? නැහැ. ඒක x සමානයි 1ම තමයි. එහෙනම් අපෙන් අහන්නේ හැරවුම් ලක්ෂයේ කණ්ඩාංකය. ඒ කියන්නේ මෙන්න මෙතන කණ්ඩාංකය 1,4. ඒතර වෙනසකට තිබුණේ මොකද්ද? අවම ලක්ෂය. මේක මොකක් වුණාද? උපරිම ලක්ෂයක් වුණා. එහෙනම් මේක දල සටහන නම් අඳින්න කියලා නෑ පුතේ. සර් දල සටහන ඇඳේ මේක කියා දෙන්න ඕන නිසා. මේක කියා දෙන්න ඕන නිසා තමයි දල සටහනක් ඇඳේ. ඊළඟට b කොටසේ කියනවා y සමානයි ඍණ x ධන 1 වාරයක් x ඍණ 3 වර්ගජ ශ්‍රිතයේ ප්‍රස්ථාරය සහ ඔබ ඇඳි ප්‍රස්ථාරයේ ඡේදන ලක්ෂයවල කණ්ඩාංක වෙන වෙනම ලියන්නලු. ඒ කියන්නේ පුතේ මෙන්න මේ අලුත් එක්කෙනයි අපි කලින් ඇඳපු ප්‍රස්ථාරයේ දෙන්නා කැපෙන තැන් දෙකේ ඡේදන ලක්ෂවල කණ්ඩාංක වෙන වෙනම ලියන්නලු. ඡේදන ලක්ෂවල කණ්ඩාංක වෙන වෙනම ලියන්නලු. ඒතකොට මම කිව්වා මෙයාට අවමයක් එනකොට අලුත් එක්කිනාට එන්නේ උපරිමයක්මයි. ඒ ලක්ෂ වලින්මයි කැපිලා යන්නේ. එහෙනම් මොන ලක්ෂ වලින්ද කැපිලා යන්නේ? x ගියාගේ ඍණ 1 දී සහ y ගියා x ගියාගේ ධන 3 දී තමයි කැපිලා යන්නේ. එහෙනම්
මෙන්න මේ ලක්ෂ දෙකේ ඛණ්ඩාංක තමයි ඔය ලියන්න කියලා තියෙන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් පුතේ මෙයාව ලියන්න පුළුවන් x ගියාගේ ඍණ 1යි y ගියාගේ බිඳුවයි. මෙයාගේ ලියන්න පුළුවන් x ගියාගේ 3යි y ගියාගේ බිඳුවයි. එහෙනම් මම ලියනවා b කොටසට වරහණක් ඇතුලේ ලියනවා x ගියාගේ ඍණ 1යි y ගියාගේ බිඳුවයි. තව ලක්ෂයක් තියෙනවා සහ තව ලක්ෂයක් තියෙනවා ඡේදන ලක්ෂයක්. එයාව ලියන්නේ කොහොමද? x ගියාගේ 3යි y ගියාගේ කීයද? බිඳුවයි. 3,0. ඒතර ප්‍රස්ථාර ගානේදී අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි හැමෝටම ළමයින්ට මේ ප්‍රස්ථාරයක් ඇඳ ගන්න පුළුවන්. හැබැයි ප්‍රස්ථාරයෙන් අහන ප්‍රශ්න වලට ලකුණු තියෙනවා 7ක්. ප්‍රස්ථාරයෙන් දිනවට අපිට තියෙන සාමාන්‍ය පෙළදී ලකුණු 3යි. ඒක නිසා මේකේ සමහර දේවල් චුට්ටක් මතක තියාගන්නත් තියෙනවා. ඒවත් මතක තියාගෙන හිටියොත් උත්තර තේරුම් ගත්තොත් තමයි ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ සමගාමී සමීකරණ ගානක් තියෙන නේද? වෙලෙන්දෙක් දුඹුරු බිත්තර සහ සුදු බිත්තර විකුණයි. එක්තරා දිනයක ඔහු විකුණු දුඹුරු බිත්තර සංඛ්‍යාවේ දෙගුණය ඔහු විකුණු සුදු බිත්තර සංඛ්‍යාවට 10ක් එකතු කළ විට ලැබෙන සංඛ්‍යාවට සමාන වේ. ඔහු දුඹුරු බිත්තරයක් රුපියල් 40 බැගින්ද සුදු බිත්තරයක් රුපියල් 32 බැගින්ද විකුණා එදින ලැබූ මුදල රුපියල් 4880කි. රෝමිලක් අයිකේ අහනවා වෙලෙන්දා එදින විකුණු දුඹුරු බිත්තර සංඛ්‍යාව x ලෙසද සුදු බිත්තර සංඛ්‍යාව y ලෙසද ගෙන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා විසඳීමෙන් එදින විකුණන ලද දුඹුරු බිත්තර සංඛ්‍යාවත් සුදු බිත්තර සංඛ්‍යාවත් වෙන වෙනම සොයන්න. මේ ගාන කියවුවට පස්සේ අපිට පුතේ දැන් මෙතන මේ රීජීය සංකේත දෙකක් දීලා තියෙනවනේ x සහ y කියලා. ඒ දෙක මුලින්ම පටලවා ගන්න නැතුව ඉන්න ඕන. x කියලා දීලා තියෙන්නේ දුඹුරු බිත්තර සංඛ්‍යාව. එහෙනම් x කියලා දීලා තියෙන්නේ මොනවටද? දුඹුරු බිත්තර සංඛ්‍යාව. සුදු බිත්තර සංඛ්‍යාවට දීලා තියෙන්නේ මොකක්ද? y කියලා. ඒ දෙක පටලවා ගන්න නම් එපා. එහෙනම් ලියා ගන්න උනත් පුළුවන් ওই දෙක පැටලෙනවා නම්. දැන් අපි යනවා පළවෙනි වාක්‍යයට. මොකද කියලා තියෙන්නේ? දුඹුරු බිත්තර සංඛ්‍යාවේ දෙගුණය. දැන් දුඹුරු බිත්තර ගණන අපිට x කියලා දීලා තිබුණානේ. දුඹුරු බිත්තර සංඛ්‍යාවේ දෙගුණය 2යි x වෙනවා. විකුණු සුදු බිත්තර සංඛ්‍යාවට 10ක් එකතු කළ විට ලැබෙන සංඛ්‍යාවට සමානයිලු. ඒ කියන්නේ y ට 10ක් එකතු කරාම එන උත්තරයට සමානයි කියලා කියන්නේ. දැන් බලන්න මම ලිව්ව පළවෙනි සමීකරණය දුඹුරු බිත්තර සංඛ්‍යාවේ දෙගුණය සමානයිලු සුදු බිත්තර සංඛ්‍යාවට 10ක් එකතු කරාට පස්සේ එන උත්තරයට. හරි. ඊළඟට අපිට කියනවා මේකෙන් ලැබුණු මුදල රුපියල් 4880යි. දුඹුරු බිත්තරයක් රුපියල් 40 බැගින්ද සුදු බිත්තරයක් රුපියල් 32 බැගින්ද. එතකොට 40 ගානේ දුඹුරු බිත්තර x ගානක් රුපියල් 32 ගානේ සුදු බිත්තර y ගානක් විකුණන්නට පස්සේ ලැබිලා තියෙනවලු කීයද? 4880ක්. ඔන්න මම සමගාමී සමීකරණ යුගලය නම් ගොඩනගා ගත්තා. දැන් ඊළඟට මේක විසඳන්න එපා. විසඳන්න අපි මෙතන තියෙන x හරි y හරි මොකද කරන්න ඕනේ? ඉවත් කරගන්න ඕනේ. දැන් මෙතන නම් අපිට තියෙන 2x මෙතන තියෙනවා කීයද? 40x. ඕන මේ 2x උත් අපිට 40x කරගන්න පුළුවන් පළවෙනි සමීකරණය 20ෙන් ගුණ කරොත් 20 දෙකක් 40 නිසා. එහෙනම් මම ලියා ගන්නම් මෙහෙම. පළවෙනි සමීකරණය අපි ගුණ කරනවා. පළවෙනි සමීකරණය ගුණ කරනවා පුතේ කියන්නේ 20ෙන්. මොන බලන්නකො 20ෙන් ගුණ කරාට පස්සේ අපිට අලුත් සමීකරණයක් එනවා. 20 දෙකක් 40. 40x. ඒතර 20 y 20y. ඊළඟට 20 10ක් 200යි. ඔන්න අපිට අලුත් සමීකරණයක් එනවා. ඒක අපි නම් කරගන්නවා තුන්වෙනි සමීකරණය. දැන් බලන්නකො පුතේ. මෙතනත් අපිට 40x තියෙනවා. මෙතනත් අපිට 40x තියෙනවා. මේ දෙන අඩු කරගත්තා නම් මොකද කරන්න පුළුවන්? 40x අයින් කරගන්න පුළුවන්. හරි. එහෙනම් මම තීරණය කරනවා දෙවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරන්න. අඩු කරමු බලන්න දෙවෙනි සමීකරණේ වම් අත පැත්තම ලියා ගන්න. දෙවෙනි සමීකරණේ වම් අත පැත්තේ ඉන්නේ අපිට කවුද? 40x. ඊළඟට 32y. ඊළඟට තුන්වෙනි සමීකරණේ වම් අත පැත්තේ ඉන්නවා 40x. දැන් යනවා දකුණු පැත්තට. දකුණු පැත්තේ තියෙන්නේ දෙවෙනි සමීකරණේ 4880 අඩු කිරීම. තුන්වෙනි සමීකරණේ අපිට දකුණු අත පැත්තේ තියෙනවා 20y
එකතු කිරීම 200. ඒතර අඩු කිරීමක් දාගන්නකොට අපි මොකද කරන්නේ? මේ දෙන්නම අඩු වෙන්න ඕන නිසා මොකද කරන්නේ? වරහණක් දාගන්න. ඊළඟට අපි වරහන් ඉවත් කරන ගමන් සුළු කරන්න තියෙනවා සුළු කරමු මේ 40x ට 40x අයින් වෙනවා. ඒතර ඉතුරු වෙන්නේ පුතේ 32y. මේ පැත්තේ අපි අඩු කරොත් 4880. දැන් හැම එකනම ලකුණු මාරු කරන්න. මොකද ඍණයි ධනයි ඍණනේ. ඍණ 20යි y. ඊට පස්සේ ඍණයි ධනයි ඍණ 200යි. අතරම කරේ මේ ධන 20යි y ඍණ 20යි y වුණා. ධන 200 ඍණ 200 වුණා. ඊළඟට පුතේ අපිට මෙතන දකුණු පැත්තේ පොඩි සුළු කිරීමක් කරන්න පුළුවන්. මොකද්ද මේ 4880න් අඩු කරන්න පුළුවන් 200ක්. 4880න් 200ක් අඩු කරොත් 4680යි. ඊට පස්සේ අපිට මෙතන ඍණ 20යි y මේ පැත්තේ තියන් ඉඳලා වැඩක් නැහැ. මේ පැත්තට අපි ගේමු ඍණ 20යි y මේ පැත්තට එනකොට මොකක් වෙනවද? ධන 20යි y වෙනවා. එහෙනම් 32යි 20යි 52යි y. 4680ක් සමාන වෙනවා y ලා කීයකටද? 52කට. එහෙනම් දෙපැත්තම මම මොකද කරන්නේ ඊළඟට 52කින් බෙදෙනවා. දෙපැත්තම මොකද කරන්නේ 52කින් බෙදෙනවා. ඒතර 52ට 52 කැපිලා යනවා. ඊළඟට අපි බලන්න ඕනේ 4680ට 52 ඒවා කීයක් තියෙනවද කියලා. ඒතර බැලුවොත් එහෙම එනවා පුතේ 90ක් එනවා. ඔයා බෙදලා බලන්න පුළුවන්. y ට එනවා උත්තරයක් කීයද? 90ක් එනවා. දැන් මෙතන මේ y කියලා අපි හොයලා තියෙන්නේ මොන බිත්තරද? y කියලා හොයලා තියෙන්නේ සුදු බිත්තර තමයි හොයලා තියෙන්නේ. y 90ක් කියන්නේ සුදු බිත්තර කීයක් එනවද? 90ක් එනවා. ඊළඟට සුදු බිත්තර සංඛ්‍යාව හොයාගත්තානේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ දුඹුරු බිත්තර කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. දුඹුරු බිත්තර ප්‍රමාණය කියන්නේ x කීයද කියලා බලන්න ඕනේ. x කීයද කියලා බලන්න අපි මොකද කරන්නේ? මේ y ගේ උත්තරේ මේ සමීකරණ තුනෙන් කැමති සමීකරණයකට ආදේශ කරමු. ඒකෙන් මම පළවෙනි සමීකරණයට ආදේශ කරන්නම් y ගේ උත්තරේ 90. ඒකට අපි ලියනවා මොකද කරන්නේ? y සමානයි 90. මොකද කරන්නේ? y සමානයි 90. මම ආදේශ කරනවා පළවෙනි සමීකරණයට. පළවෙනි සමීකරණයට ආදේශයෙන් කියලා. ඒතර පැහැදිලි අපිට පේපරේ බලන ටීචර්ට නේද? හරි. ඔන්න මම ආදේශ කරනවා. දැන් බලන්නකො පළවෙනි සමීකරණේ තියෙන්නේ 2x සමානයි y ධන 10. එහෙනම් මම ලියා ගන්නවා 2x සමානයි y ධන 10. y ට 90නේ. ඒතර 90 ධන 10. එහෙනම් අපිට එනවා 2x කියන්නේ 90යි 10කුයි කීයද? 100යි. දැන් දෙපැත්තම මම බෙදනවා කීයද? 2කින් බෙදනවා. 2කින් බෙදුවොත් 2ට 2 ඉවත් වෙලා ගිහිල්ලා x ට උත්තරේ එනවා කීයද? 50යි. එහෙනම් පුතේ ඔන්න දැන් x උත් හොයාගත්තා. x කියන්නේ මොනවද? දුඹුරු බිත්තර. දුඹුරු බිත්තර තිබිලා තියෙන්නේ 50යි. එහෙනම් අපි අවසානට ලියමු සුදු බිත්තර අපි මුලින් හොයාගත්තේ සුදු බිත්තර කීයද? 90යි. ඊළඟට දුඹුරු බිත්තර දුඹුරු බිත්තර කීයද පුතේ ආයේ? 50යි. ඔන්න අවසානට අපෙන් අහපු එකට උත්තරේ අපි ලිව්වා. සුදු බිත්තර කීයද? 90යි. දුඹුරු බිත්තර 50යි. ඊළඟට අපි යනවා රෝම ඉලක්කම් 2 කොටසට. රෝම ඉලක්කම් 2 ගත්තොත් අපිට කියලා තියෙනවා පුතේ එදින මෙම වෙළඳ සැලට පැමිණි සුමනා රුපියල් 1000ක බිත්තර මිලට ගන්නේ ඉතුරු නැතිවන සේය. ඇය මිලට ගන්නා සුදු බිත්තර සංඛ්‍යාව දුඹුරු බිත්තර සංඛ්‍යාවේ දෙගුණයටත් වඩා වැඩිය. මෙම තත්ත්වය යටතේ සුමනා ඇයට මිලට ගත හැකි උපරිම දුඹුරු බිත්තර සංඛ්‍යාව මිලට ගන්නේ නම් ඇය මිලට ගන්නා දුඹුරු බිත්තර සංඛ්‍යාවත් සුදු බිත්තර සංඛ්‍යාවත් වෙන වෙනම සොයන්න. ඒක මම මෙහෙම ලියාගත්තා. දුඹුරු බිත්තර p ප්‍රමාණයක් ගන්නවා කියලා හිතුවා. එතකොට සුදු බිත්තර මොකද කරන්නේ? එයා ගන්න ප්‍රමාණය දුඹුරු බිත්තර සංඛ්‍යාවේ දෙගුණයටත් වඩා යම් කිසි ප්‍රමාණයක් වැඩිලු. ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක් අපිට දීලා නැහැ. ඒක තමයි දැනට තියෙන ප්‍රශ්නේ. එතන සුදු බිත්තර ප්‍රමාණය දුඹුරු බිත්තර වල ගන්නටත් වඩා දෙගුණයටත් වඩා යම් ප්‍රමාණයක් වැඩිනේ. ඒක අපි හරියටම දන්නේ නැහැ. හරි. ඊළඟට මම යනවා මේ රුපියල් 1000ටනේ මිලදී ගන්න. එහෙනම් බිත්තර වල මිල ගණන් එක්කත් පොඩි සම්බන්ධයක් දාගමු. දුඹුරු බිත්තරයක් රුපියල් 40යි කිව්වනේ. එතකොට දුඹුරු බිත්තර p ප්‍රමාණයක් ගන්න නම් එයාට වියදම් වෙනවා පුතේ කොච්චරද?
40යි p ප්‍රමාණයක් වියදම් වෙනවා. ඊළඟට සුදු බිත්තරයක් රුපියල් 32යිනේ. එතකොට 32 ගානේ දුඹුරු බිත්තර සංඛ්‍යාවේ දෙගුණයටත් වඩා වැඩිපුර ගන්නවා. අතරම දෙගුණයටත් වඩා වැඩිපුර ගන්න ප්‍රමාණය දන්නේ නැහැ. එතකොට අපි හිතමු මේ දෙගුණයක් ගත්තා නම් මට දැන් එතකොට වියදම් වෙලා තියෙන්නේ දුඹුරු බිත්තර වලට 40යි p ඊට සුදු බිත්තර වලට රුපියල් 32 ගානේ 2යි p දෙගුණයක් ගත්තා නම්. හැබැයි මේ මෙතනින් එන ගාන රුපියල් 1000ට වඩා නම් අඩුයි. ඇයි ඒ? රුපියල් 1000ට තව සුදු බිත්තරක් ගන්න ඕනේ. ගාන දන්නේ නැහනේ. එහෙනම් මම මෙහෙම ලියන්නම්. මේ වෙන උත්තරේ සමානයි 1000යි කියලා නම් ලියන්න බෑ. මේක 1000ට වඩා මොකද වෙන්නේ පුතේ? 1000ට වඩා අඩුයි. එතකොට මම මේක පොඩ්ඩක් සුළු කරගත්තොත් 40යි p 32 ව දෙකක් 64යි p. බලන්න පොඩ්ඩක් මේක සුළු කරගෙන අපි මෙතනින් එනවා 40කුයි 64කුයි 104යි p. ඊළඟට දෙපැත්තම මම බෙදුවොත් 104ෙන් දෙපැත්තම බෙදුවොත් 104ෙන් 104ට 104 කැපිලා ගියාම p විතරක් ඉතුරු වෙනවා. p එනවා 1000 බෙදීම 104ක්. 1000 104ෙන් බෙදුවොත් ආසන්න වශයෙන් 9.6. දැන් මේකේ තේරුම තමයි මොකද්ද? දුඹුරු බිත්තර ගාන අනිවාර්යෙන්ම 9.6ට වඩා මොකද වෙන්න ඕන? අඩු විය යුතුමයි. එහෙනම් බිත්තර 9ක් හරි 8ක් හරි 7ක් හරි එහෙම තමයි දුඹුරු බිත්තර යන්න ඕන. අපි බලමු දුඹුරු බිත්තර 9ක් ගත්තා නම් පුතේ රුපියල් 40 ගානේ දුඹුරු බිත්තර 9ක් ගත්තා නම් රුපියල් කීයක් යනවද? 360ක් යනවා. එතකොට රුපියල් 1000ටනේ ගන්නෙ. රුපියල් 1000ට තමයි ගන්න. එතකොට හිතන්නකො රුපියල් 1000න් දැන් මේ වෙනකොට දුඹුරු බිත්තර වලට රුපියල් 360ක් ගියා නම් දැන් අනුමානයක ඉන්නේ. තව රුපියල් කීයක් ඉතුරුද? 1000න් අඩු කරන්න ඕන කීයක්ද? 360ක් අඩු කරන්න ඕන. 1000න් 360ක් අඩු කරොත් එහෙම එනවා අපිට රුපියල් 640ක්. ඒ 640ට රුපියල් 32 බිත්තර. ඒ කියන්නේ සුදු බිත්තර. 640ට 32 බිත්තර අර 64 32න් බෙදුවොත් එහෙම දෙකක් විතර එනවනේ. එහෙනම් අපිට මෙහෙම යෝජනාවකට එන්න පුළුවන්. මොකද්ද? ඉතුරු තියෙන සුදු බිත්තරනේ. සුදු බිත්තරයක් රුපියල් කීයද? 32යි. හිතන්න 32 20ෙන් ගුණ කරොත් එහෙම 32 දෙකක් කීයද? 64යි. එතකොට 32 දෙකක් 64යි. අගට බිඳුවක් දැම්මහම 640. අර මම කිව්වේ 1000න් 360ක්. මම අනුමානයක ඉඳලා 360ක් අඩු කරාම 640යි. 640 කියන්නේ 64 කියමු. 64ට 32 වගේටම දෙකක් තියෙනවා. එහෙනම් මගේ අනුමානය හරි. මොකද්ද? දුඹුරු බිත්තර 9ක් ගත්තොත් රුපියල් 360ක් යනවා. සුදු බිත්තර 20ක් ගත්තොත් 32 20ක් රුපියල් 640ක් යනවා. ඒතර 640යි 360යි හරියටම කීයද? 1000යි. ඒතර අපෙන් අහලා තිබුණේ ඇය මිලට ගන්නා දුඹුරු බිත්තර සංඛ්‍යාවත් සුදු බිත්තර සංඛ්‍යාවත් වෙන වෙනම සොයන්නලු. එහෙනම් අපි අවසානයේ උත්තරේ ලියලා තියමු. දුඹුරු බිත්තර සංඛ්‍යාව. දුඹුරු බිත්තර සමානයි 9යි. සුදු බිත්තර 20යි. සුදු බිත්තර කීයද? 20යි. එතකොට පුතේ බලන්න අර දුඹුරු බිත්තර වල දෙගුණේ 9 2 18යි. 18ටත් වඩා 20 වැඩි. එහෙනම් මේකේ තිබුණු විදිය හරි. දුඹුරු බිත්තර සංඛ්‍යාවේ දෙගුණයටත් වඩා වැඩි වෙනසේ තමයි සුදු බිත්තර ගන්න. හරිනේ. 9 2 18යි 18යි 18ටත් වඩා වැඩි කීයද? 20. හතරවෙනි ප්‍රශ්නේ අපිට සංඛ්‍යානේ ගාන තියෙන්නේ නේ. 11 ශ්‍රේණියේ සිසුන් 70ක කණ්ඩායමක් දිනකට ස්වයං අධ්‍යයනයේ යෙදෙන කාලය පිළිබඳ තොරතුරු ඇතුළත් සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ. ඒකේ කාලය මිනිත්තු වලින් දීලා තියෙනවා. සංඛ්‍යාතය දීලා තියෙන්නේ සිසුන් සංඛ්‍යාව. මේ කාලය දීලා තියෙන්නේ පන්ති ප්‍රාන්තර විදිහට තමයි දීලා තියෙන්නේ. අපිට පහලින් කියනවා මෙන්න මෙහෙම එකක්. 40 60 ප්‍රාන්තරයෙන් දැක්වෙන්නේ 40ට වැඩි සහ 60ට අඩු හෝ සමාන යන්නයි. එතකොට මෙන්න මේ පන්ති ප්‍රාන්තරයෙන් 40ට වඩා වැඩි සහ 60 හෝ 60ට වඩා අඩු කියන එක තමයි තියෙන්නේ. මිනිත්තු වලින් තමයි තියෙන්නේ. හරිද? මෙතන තියෙන්නේ ශිෂ්‍ය සංඛ්‍යාව සංඛ්‍යාතයේ විදිහට දීලා තියෙන්නේ. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 දිනකට පැය දෙකක් හෝ ඊට අඩුවෙන් ස්වයං අධ්‍යයනයේ යෙදෙන සිසුන් සංඛ්‍යාව කීයද? පැය දෙකක් කියන එක නම් මිනිත්තු වලින් අපිට දීලා තිබුණේ පුතේ. මිනිත්තු කීයක් වෙන්න ඕනද?
පැයකට මිනිත්තු 60යි පැය දෙකක් නම් මිනිත්තු 120යි. එහෙනම් මේකේ තේරුම මිනිත්තු 120ක් හෝ 120කට වඩා අඩුවෙන් ස්වයං අධ්‍යයනයේ යෙදෙන සිසුන් සංඛ්‍යාව. බලන්න මෙතන මිනිත්තු 60, මෙතන 80, මෙතන 100, මෙතන 120. හරිනේ අපිට කොහොමද කියලා තිබ්බනේ 100 120 කියන්නේ 100ට වඩා වැඩි 120 හෝ 120ට වඩා අඩු. එහෙනම් මෙතනනේ පැය දෙකට වඩා පැය දෙකට වඩා අඩු කියන්නේ මේ පැත්ත තමයි කාලය තියෙන්නේ. ඊට අදාළ සිසු සංඛ්‍යාව තියෙන්නේ මෙන්න මේ ටික. එහෙනම් අපිට මොකද කරන්න ඕන? මේ ටික ඔක්කොම එකතු කරන්න ඕන. 8යි 12යි 20යි 20යි 15යි 35යි 35යි 15යි 50යි. එහෙනම් මේ සිසුන් 50 දෙනාම පැය දෙකක් හෝ දෙකට වඩා අඩුවෙන් තමයි ස්වයං අධ්‍යයනයේ යෙදෙන සිසුන් ඉන්නේ. එහෙනම් අපි ලියමු රෝම ඉලක්කම් එකට උත්තරේ සිසුන් ටික එකතු කරනවා අපි. 8යි ඊළඟට 12යි ඊළඟට පුතේ 15යි ඊළඟටත් කීයද? 15මයි. එතනින් එනවා අපිට උත්තරයක් කීයද? 50යි. ඊළඟට රෝම ඉලක්කම් දෙකේ කියවෙනවා මෙම කණ්ඩායමේ සිසුවෙකු දිනකට ස්වයං අධ්‍යයනයේ යෙදෙන මධ්‍යන කාලය ආසන්න මිනිත්තුවට සොයමු. ආසන්න මිනිත්තුවට කෙලින්ම අහලා තියෙන දශමාවොත් අපි දශම ස්ථාන ඉවත් කරන්න ඕනි. ඒකට අපි කරන්නේ මුලින්ම වගුවක් ගහ ගන්න එක නේ. ඒතර පන්ති ප්‍රාන්තර ටික තියෙනවා. ඊළඟට අපි පුරවන්න ඕනේ මොකද පන්ති ප්‍රාන්තරවල මධ්‍යයගය පුරවන්න නම් 40යි 60යි මැද ඉන්නේ කවුද කියලා බලන්නේ. 40යි 60යි එකතු කරනවා 100යි. 100 දෙකට බෙදුවාම 50යි නේ. 40යි 60යි මැද ඉන්නේ කොහොමද කීයද? 50. එහෙනම් මධ්‍යයගය 50. ඊළඟට පුතේ පිළිගුවොත් 60යි 80යි අතර ඉන්නේ 70, 80යි 100යි අතර ඉන්නේ 90, 100යි 120යි අතර ඉන්නේ 110, 120යි 140යි අතර ඉන්නේ 130, 140යි 160යි අතර ඉන්නේ 150, 160යි 180යි අතර ඉන්නේ 170. එතකොට එන්නේ අපිට පුතේ මේ මිනිත්තු 50 ගානේ ස්වයං අධ්‍යයනයේ යෙදපු සිසුන් කීයක්ද? 8ක් හිටියොත් ඒ සිසුන් 8 දෙනාම ස්වයං අධ්‍යයනයේ යෙදුණු මුළු කාලය තමයි මෙතනින් fx තීරුවට එන්නේ. ඒතර f කියලා අපි කියන්නේ මොකටද මේ සංඛ්‍යාතේ x කියන්නේ මධ්‍ය අගය මේ දෙක මොකද කරේ? ಗುಣ කරේනේ. 50 8ක් අපිට එනවා කීයද? 400යි. ඊළඟ පුතේ 70 ඒවා 12ක් 12 වරක් 4 84 නිසා කීයද එන්නේ? 840යි. ඊළඟට 90 ඒවා 15ක්. ඒතර අපි බලමු 15 ඒවා 9ක් 135යි. ඒ කියන්නේ 1350යි. ඒ විදිහට ඔයාලට පුතේ මේ වගුව පුරව ගන්න පුළුවන්. ඊළඟට 110 ගුණ කරන්න ඕන 15ෙන්. එතකොට එනවා 1650. 130 10ෙන් ගුණ කරොත් නම් 1300යි. 1300යි. 150 ඒවා 7ක් නම් අපිට එනවා 1050යි. ඊළඟට 170 ඒවා 3ක් 510යි. ඒ තියෙන සිසුන් මේ ඔක්කොම සිසුන් 70ක් හිටියා. එහෙනම් අපිට සංඛ්‍යාත තීරුව එකතු ගන්න පුළුවන් නේද? සිග්මා f කියලා කියනවා අපිනේ. සිසුන් 70ම කොච්චරක් ස්වයං අධ්‍යයනයේ යෙදුවද කියලා මේ ටික මොකද කරගන්න ඕන අපි? එකතු කරගන්න ඕන. ඒතකොට පුතේ මේ ටික ඔයා එකතු කරලා බැලුවොත් ඔයාට එනවා 7100ක් එනවා. මේ ටික එකතු කරලා බැලුවොත් එනවා 7100. ඒ කියන්නේ මේ සිසුන් 70 දිනාම මිනිත්තු කීයක්ද? 7100ක් ස්වයං අධ්‍යයනයේ යෙදিলা තියෙනවා. හරිද බලන්න වගුව සම්පූර්ණ කරා. කොහොමද 50 ඒවා 8ක් 400යි. ඊළඟට 70 ඒවා 12ක් 840යි. ඊළඟට 90 ඒවා 15ක් 1350යි. 110 ඒවා 15ක් 1650යි. 130 ඒවා 10ක් 1300යි. 150 ඒවා 7ක් 1050යි. ඊළඟට 170 ඒවා 3ක් 510යි. මේ ටික ඔක්කොම එකතු කරාම තමයි කීය දෙන්නේ? 7100 එන්නේ. දැන් එතකොට අපි මධ්‍යන්නේ හොයන්න ඕන පුතේ. මධ්‍යන්නේ හොයන්න මධ්‍යන්නේ සමාන වෙනවා. අපිට මතකයි මධ්‍යන්නේ සමානයි සිග්මා fx බෙදනවා කාගෙන්ද පුතේ? සිග්මා f ගෙන්. ඒතර සිග්මා fx කීයද? 7100යි. ඒක බෙදන්න ඕනේ කීයෙන්ද? 70. ඒතර බිඳුවට බිඳුව නම් කපන්න පුළුවන්. එතකොට පුතේ උත්තරයක් එනවා 710 7ෙන් බෙදුවහම 710 7ෙන් බෙදුවොත් එනවා 101.4යි අනක් ආසන්න වශයෙන් එනවා. ඒතර අපි ආසන්න මිනිත්තුවටනේ අහලා තියෙන්නේ. ඒතර අපි කරන්න ඕනේ මේ දශම ස්ථාන ඉවත් කරන්න. දශම ස්ථානයේ තියෙන එක්කෙනා 5 6 7 8 9 නම් මේ පැත්තට අපි එකක් එකතු කරනවා. 0 1 2 3 4 නම් එකතු කරන්නේ නැහැ. එහෙනම් ආසන්න වශයෙන් මේ ශිෂ්‍යයෙක් ස්වයං අධ්‍යයනයේ යෙදුණු කාලය මිනිත්තුවට කීයද? මිනිත්තු 120යි.
එකක් වෙනවා. මිනිත්තු කීයක්ද එන්නේ පුතේ? 101ක් වෙනවා. ඒක තමයි අපේ රෝම ඉලක්කම් දෙකට අහලා තියෙන්නේ ස්වයං අධ්‍යයනයේ යෙදෙන මධ්‍යන්න කාලේ. අපි ප්‍රගති වාර්තාවෙත් ඔය මධ්‍යන්නේ සාමාන්‍ය ලකුණු තියෙනවනේ. ඒතකොට නම් කරන්නේ විෂයන් ඔක්කොගේම ලකුණු ටික එකතු කරලා විෂයන් ගානෙන් බෙදනවා වගේ මේ ශිෂ්‍යය ඔක්කොම ස්වයං අධ්‍යයනයේ යෙදුණු මුළු කාලය බෙදනවා ශිෂ්‍යයන් ගානෙන්. එතකොට එන්නේ එක් ශිෂ්‍යයෙක් ස්වයං අධ්‍යයනයේ යෙදෙන සාමාන්‍ය අගය ආසන්න මිනිත්තුවට නම් මිනිත්තු කීයද? 101ක්. රෝම ඉලක්කම් 3 මෙම කණ්ඩායමේ සිසුවෙකු සතියකදී ස්වයං අධ්‍යයනයේ යෙදිතයි අපේක්ෂා කළ හැකි කාලය පැය 11කට වඩා වැඩි බව පෙන්වන්නලු. එතකොට පුතේ මේ ඉන්න කණ්ඩායමේ ඉන්න හැම ශිෂ්‍යයෙක්ම ගැනම කතා කරන්නේ. මෙම කණ්ඩායමේ සිසුවෙකු සතියකදී ස්වයං අධ්‍යයනයේ මේ හැම ශිෂ්‍යයෙක්ගෙම අපි කාලය ඔක්කොම ටික එකතු කරලා ශිෂ්‍යයන් ගානින් බෙදුවට පස්සේ 101ක් ආවා. ඒකේ තේරුම එක ශිෂ්‍යයෙකු දිනකට ස්වයං අධ්‍යයනයේ යෙදෙන කාලය මිනිත්තු 101යි සාමාන්‍ය අගය. දැන් අපිට අහන්නේ මේක දවස් කීයකටද? 7කට. සතියක් කියන්නේ දවස් 7ක්නේ. එහෙනම් මේ තියෙන දවසකට නම් ඒක මොකද කරන්න ඕන? 7ෙන් ගුණ කරන්න ඕනේ. රෝම ඉලක්කම් 3 දිනකට මිනිත්තු 101යි. ඒ වගේ දින 7ක් බලන්න මොකද කරන්න ඕන? 7ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට එන්නේ මිනිත්තුනේ. ඊට මේක පැය කරන්න නම් මොකද කරන්න ඕන? පැය කරන්න නම් පැයකට මිනිත්තු කීයක් තියෙනවද? 60ක් තියෙනවනේ. ඒක නිසා අපි මොකද කරන්න ඕනේ? මේක 60ෙන් බෙදන්නත් ඕන. එතකොට පුතේ 101 7ෙන් ගුණ කරොත් අපිට එනවා 707ක්. 707ක්. 707 තමයි බෙදන්න තියෙන්නේ කියන්නේ 60ෙන්. 707 60ෙන් බෙදුවොත් ආසන්න වශයෙන් අපිට 11.78ක් එනවා. ආසන්න වශයෙන් තව ඉස්සරහට දශම ස්ථාන යනවා. ඔයාලා බෙදලා බලන්න. එනවා කීයද? 11.78. ඒ කියන්නේ එන උත්තරේ අපිට පැය වලින් එන්නේ ඇයි? 60ෙන් බෙදුවනේ. ඒතර පැය වලින් එනවා 11.78ක්. ඒතර මේ එන උත්තරේ පැය 11ට වඩා මොකද වෙන්නේ? වැඩිීමේ දශම ස්ථාන දෙකකටම බෙලුවට පස්සේ 11.78ක් ආවනේ. එහෙනම් මේක පැය 11ට වඩා මොකද වෙන්නේ? වැඩි වෙනවා. පැය කියන්න ඕන නම් ඔයාලට මේකට h දැම්මත් කමක් නැහැ. ඊළඟට අපි අසමානතාවයක් දාලා මේක සම්පූර්ණ කරමු. කොහොමද? 11.78 පැය 11.78 පැය 11ට වඩා මොකද වෙන්නේ? වැඩි. එහෙනම් පිළිතුර ස්ථීර කරා. ඊළඟට යනවා අපි රෝම ඉලක්කම් 4ට. දිනකට පැය 2ක් හෝ ඊට අඩුවෙන් ස්වයං අධ්‍යයනයේ යෙදෙන සිසුහු දිනකට පැය 2ක් හෝ ඊට අඩුවෙන්. ඒ අර අපි ඉස්සෙල්ලා අපි කතා කරපු සිසුන් 50 දෙනා ගැන මේ කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ සිසුන් 50 දෙනා ගැන තමයි මේ ආයෙ පාරක් අපිට ආයෙ කියන්නේ. එතකොට මේ සිසුන් 5 දෙනා ස්වයං අධ්‍යයනයේ යෙදුණු කාලය තමයි මේ තියෙන්නේ. එයාලා ගැන තමයි පුතේ මේ ප්‍රශ්නේ ආයෙ අහන්නේ. ඔවුන්ගේ දෛනික මධ්‍යන්න ස්වයං අධ්‍යයනයේ කාලය. ඒ දැන් මුළු 70ම කණ්ඩායම ගැන නෙවෙයි කියන්නේ. අර 50 දෙනාගේ ගැන කණ්ඩායමේ මධ්‍යන්නේ. ඒතර 50 දෙනාගේ මධ්‍යන්නේ අපි දන්නේ නැහනේ. එහෙනම් අපි ඒක හොයාගන්න වෙනවා. ඒක තමයි පැය දෙකකට මොකද කරන්න කියන්නේ? වැඩි කරන්න කියලා කියන්නේ. ඒ සඳහා එම සිසුන් දැනට ස්වයං අධ්‍යයනයේ යෙදෙන කාලය, යෙදෙන මධ්‍යන්න කාලය මිනිත්තු කීයකින් වැඩි කළ යුතුද? ඒතර දැන් මුළු කණ්ඩායම ගැනම හොයන්න මේ කියන්නේ. ඒ සිසුන් 50 දෙනා ගැන තමයි කියන්නේ. උතර තේරුම් ගන්න ඕන. ඒ සිසුන් 50 දෙනාගේ මධ්‍යන්න කාලය පැය 2 දක්වා වැඩි කරගන්න ඕන. ඒකට තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕන මේ සිසුන් 50 දෙනාගේ මධ්‍යන්න කාලය හොයාගන්න ඕන. මධ්‍යන්න කාලය හොයන්න මොකද කරන්න ඕන? ඒ සිසුන් 50 දෙනාම ස්වයං අධ්‍යයනයේ යෙදුණු මුළු කාලය එකතු කරලා ඉවරලා මොකද කරන්න ඕන? 50න් බෙදන්න ඕන. එහෙනම් එකතු කරන්න ඕන මොනවද? 400, 840, 1350 සහ 1650. එතකොට මේ 50 දෙනා ස්වයං අධ්‍යයනයේ යෙදුණු මුළු කාලය එනවා. ඒක 50න් බෙදුවට පස්සේ ඒ 50 දෙනාගෙන් සාමාන්‍ය අගය ගන්න පුළුවන්. මේ ඉස්ලාම් සර් කරන්නේ මේ මිනිත්තු ටික අපි එකතු කරගමු. මිනිත්තු තියෙනවා 400යි. ඊළඟට පුතේ මිනිත්තු 840යි. ඊට පස්සේ තියෙනවා 1350යි. ඊට පස්සේ තියෙනවා පුතේ 1650යි. ඔන්න මේ 50 දෙනා ස්වයං අධ්‍යයනයේ යෙදුණු මුළු කාලය. ඒක බෙදන්න ඕන 50 දෙනාගෙන්. ඒ කියන්නේ 50න් බෙදන්න ඕන. ඒතර මේ ටික එකතු කරාට පස්සේ පුතේ ඔයාට එනවා 4240ක්. මේ ටික එකතු කරලා පස්සේ එනවා 4240ක්. ඒක තමයි කීයද බෙදන්න තියෙන්නේ? 50න් බෙදන්න තියෙන්නේ. ඒතර 50න් බෙදුවොත් අපිට එනවා 84.8ක්. අපිට එනවා 84.8ක්.
8ක්. මිනිත්තු 84.8. හැබැයි මෙයාලගේ ප්ලෑන් එක තියෙන්නේ පැය කීයක් දක්වා වැඩි කරගන්න එකද? 2ක් දක්වා වැඩි කරගන්න. පැය 2ක් කියන්නේ මිනිත්තු කීයද? 120ක්. දැනට තියෙන්නේ 84.8යි. මිනිත්තු 120ක් කරගන්න තව කොච්චරක් වැඩි කරන්න ඕනද? එහෙනම් අපි කරමු 120ට වෙන්න තව කොච්චරක් එකතු කරන්න ඕනද? එහෙනම් 120න් 84.8ක් අඩු කරලා පෙන්නමු. මෙතන අපි ලිවින තුනට තියෙන කීයද? බිඳුවනේ. මේ පැත්තෙන් අපි ගෙනාවොත් 10න් 8ක් 2යි. 9න් 4ක් 5යි. 11න් 8ක් 3යි. එතකොට එනවා 35.2ක්. එහෙනම් වැඩි කරගන්න ඕන තවත් මිනිත්තු කොච්චරද පුතේ? 35.2ක්. මධ්‍යන කාලයේ මිනිත්තු කීයකින් වැඩි කළ යුතුද? අන්න අපිට උත්තරය ආවා. කීයකින් වැඩි කරන්න ඕනද? 35.2ක්. මෙතනින් අපේ සාමාන්‍ය පෙළ විභාගාත්වල යටතේ කතා කරපු ප්‍රශ්න පත්‍රයේ අවසන් වෙනවා. මේ වගේ තවත් ප්‍රශ්න පත්‍රයකින් හමු වෙන බලාපොරොත්තු වෙයි.